අග්‍ර ගණේ නිවේදකවරයෙකුට මම මයික් ෆෝනේ බාර කරන්නේ. බතට කන්න බැරි බතලේ ගල කන්ද, අලට කන්න බැරි අලගල්ලේ කන්ද, හුනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද, මේ කඳු තුනට නායක සමනොල කන්ද. නිම්න ඔබට බාරයි මෙතෙන් පටන් මහභාග්‍ය වෙනුවෙන් කතා කරන්න. විසුල මල්පෙතේ මාවතක් නො ජීවිත මම් පෙතේ එල්ලෙලවක් තන්නන්නට එල්ලෙලවක් දිනන්නට කරන මෙය අපමණයි ඔබේ. ස්තුතියි රෝහණයි. ඉතින් ඩුබායි සාම්තම්තෝනි කණ්ඩායමේ ඉතින් සංවිධාන ශක්තියෙන් උතම්පිට ගාමිණී ආදරණීය එල්ල කණ්ඩායමේ අපේ හදවතේ නිවේදකයා අසංක සංජීව මහතාටත් ඒ වගේම මුදුකොටුව පාතිමා එල්ල කණ්ඩායමේ ආදරණීය නිවේදකතුමා කුසල් සංජීව නිවේදක මහතාටත් උපහාර පිදුමක් වශයෙන් දවන්ත තරගමාලාවක් හද මේ උතම් මිටගාමිණී පිටියට එන දන මේන්න තෑබර මිත්‍රවරුනේ හැකියාවට රැකියාව ලබාගත්තු මෑතවක් වුණුවේ පෙරලිකාරයා මේ මහභාග්‍ය සාන්ත ජූටේ අද ආරම්භක පිටිකරුව වශයෙන් එක්හසු වෙන මහේෂ් වික්හදවීම. මහේෂ් වටිනා කියන පිටියක් වටිනා කියන ක්‍රීඩා පිටියක් ඉන්නේ. වටිනා කියන ක්‍රීඩා පිටියක මේ වටිනා කියන තරගමාලාවේ මහේෂ් අපි යක්කඩු ශිවීර ගාමිණිය ඉතින් ඊ උදෑසන ඊ රාත්‍රියේ සිට අද පාන්දර වෙනකම්ම අපි ඊ ප්ලාස්ටික් කෙල්ලේ තරගමාලාවකට එක්කහසුණා. ඉතින් අවසන් මහ තරගෙත් අපිට අහුණේ අක්කඩු ශිවීර ගාමිණිය අපි ඊ අනුශූරයන් බාටපත් වෙනවා. ඉතින් මහේෂ් මේ පිටියේ ගහනවා මහේෂ් අද තමයි දවස. මහේෂ් වරදිනවා. මහේෂ් පන්දුව වැඩි වෙනවා. සමරනායක පන්දුව බර කරද්දී මෙන්න ආරම්භක පිටිකරුවා මහේෂ් පිටියෙන් දැවි යනවා. මෙන්න මහභාග්‍ය සාන්ත ජූටේ ප්‍රබල පිටිකරුවා පිටින් දැවි යන තන මෙන්න මහේෂ් වරද්දක් පිටියේ සිදු කරනවා මේ වටිනාගේ තරගමාලාවේ. ඉතින් වටිනා කියන මේ දවන්තයි මේ තරගමාලාව දවන්ත පේස් එකන් රාශියක් අද මේ පිටියේ එක්කහසු වෙනවා. ඒ වගේම SL ස්පෝර්ට් TV වර්තමානයේ දකින තැන දවන්තෙල්ලේ තරගමාලාවල පැහැදිලිව මුළු ලෝකෙටම බලන්න මේ අංකකයේ ලයිව් කරණය කෙටි කාලයක් තුල අද වැඩිම එල්ල තරගමාලාවල් සජීවීකරණය කරන ආදරණීය SL ලයිව් ඉතින් SL ස්පෝර්ට් TV ඉන්නවා පිටියේ. ඉතින් පිටියේ ඉන්න තැන දැන් උදිත් සංජීවයි ඉන්න පිටියට. උදිත් සංජීවයි මෙන්න මෙදිතුරුනේ මහභාග්‍ය සාන්ත ජූටයා නැති වුණ තරග ඇති කරලා දුන්නා. නැති වුණ තරග ඇති කරලා දුන්න ප්‍රබලයා උදිත් සංජීව අගමුල නොමැති සසරක කැරකෙන රෝතේ කල හොඳ නරක පමණයි අපි යනකොට ගෙනියන්නේ. ඉන්නේ යක්කඩුව ආසයි බලන්න යක්කඩුවට එරෙහිව ගහනවා නම් පිටියේ අර ඈතින් ඈතට ගහන පහර මේ පිටියේ ගහනවා නම් උදිත් සංජීව මං ආස කරන පහර මේ පිටියේ ගහනවා නම් ආසයි බලන්න මහේෂ් කෙන්දන පන්දුවට මිත්‍රෝනේ මෙන්න උදිත් සංජීව ගහන කැටි පහර තුවන්න වේගෙන් එක්කෙන්දකට රයන් නිරාස්. හොඳයි රයන් නිරාස් එක්කෙන්දකට දුවනවා පිටියේ. හොඳයි තරගය තරමක් අපි අල්ලාගෙන ඉමු මේ වටිනා කියන පිටියේ. ඉතින් හරියට කරන ඒ දවන්ත එල්ලේ කණ්ඩායමක් ඩුබායි සාන්ත අන්තෝනි එල්ලේ කණ්ඩායම. ඉතින් ඔබට නැවත වරක් බෙහෙවින් ස්තුතියි මේ අපේ ආදරණීය හදවතේ නිවේදකයන්ට වර්තමාන එල්ලේ පිටියේ නිවේදකවරුන් උන්ට මෙවැනි තරගමාලාවල් ඉතින් නිර්මාණය කරනවට ඉතින් මිතුරුනේ මෙන්නේ මිත්‍යා වයම පුරවරේ තමාධිපත්‍ය රැකගෙන ගම්බද නගරබද එල්ලේ රටාව තුල තමාධිපත්‍ය රැකගත් ප්‍රබලයා මෙනේ 44 ජාතික සූර්යා මෙනේ 48 ජාතික සූර්යා මෙනේ රජිවේතු ජාතික සූර්යා සාඳුන් හංසදිත්‍ය පහර කෙටි පහර මෙනේ කෙන්දකට වේගෙන් දුවනවා. එකෙන් දෙකට වේගෙන් දුවනවා. යක්කඩු ශිවීර ගාමිණිය කියන්නේ මෑත වකෝණේ ලාංකෙල් වංශකතාවේ පෙරලිකාරයෙල් කණ්ඩායමක්. ඉතින් වටිනා කියන එල්ල කණ්ඩායමක් දවන්තින් ප්‍රබලින් ඉන්න එල්ල කණ්ඩායමක්. ඉතින් උන්ට අභියෝගයක් දෙන්න නම් මහභාග්‍ය සාන්ත ජූට් එල්ල කණ්ඩායමට මේ පිටිය අනිවාර්යම ඉලක්කන්තකයේ සංඛ්‍යාවකට යා යුතුයි. මන්ද සංඛ්‍යාවකට යා යුතුයි. ඉතින් උදිත් සංජීව අපි හරිද මේ පිටියේ හරියට කරමු. අපි මනව පැහැදිලිව මේ පිටියේ තේරෙන් බේරුම් අරගෙන ලැබුණු කාසියේ වස්ත්‍රයට වටිනා කියන ගමනක් යමු උදිත් සංජීව.
ඉතින් උදිත් සංජීව මේ පිටිය වටිනා කියන පිටියක් වටිනාගේ තරග මාලාවක්. දැන් තරග මාලාවේ තවමත් පිටිය අපි ආරම්භක ලකුණ සොයාගෙන නැහැ දෙවියමයි. ඒ මහේෂ් පිටියෙන් දෙවිය යනවා. ඉතින් මහේෂ් යුද හමුදාව වේගෙන සෙල්ල කණ්ඩායමේ ප්‍රබල පන්දු බාර කරන්න අපේ වල පිටිකරුවායි මහේෂ් ඉන්නවා පිටිය පන්දු බාර කරන්න අද මහභාගයේ සාංචූටෙල්ල කණ්ඩායමේ. ඉතින් මහේෂ් දෙන්න හරි තැනට මෙයා ගහනවා පිටියෙන් ඈතින් ඈතට. මද විවෘත එල්ලෙපිටි විවෘත ක්‍රීඩාපිටි එල සනකෙලිය බඩ පරිවර්තනය කරපු මේන්නේ මිත්‍යා උදිත් සංජීව මේන්නේ ඇල්බර්ට් එක සාන්ත චූටේට ඇල්බර්ට් පීරිස් පිටියේ මෙන්න පන්දු වෙනවා පිටියේ මෙන්න ආරම්භක ලකුණ උදිත් සංජීව පිටියේ සොයනවා මෙන්න මහභාගයේ සාන්ත චූටේ උදිත් සංජීවගේ පිට ක්‍රියාත්මක වෙනවා මෙන්න ආරම්භක ලකුණ වෙනවා ඇල්බර්ට් පීරිස් ක්‍රීඩාපිටියේ අපේ ඉතාලි රංකුස තරග මාලාවේ පරාජයට පත් වෙන තිබුණු මොහොතක අපි උදිත් සංජීවගේ ඒ වටිනා කියන ගුවන්ගත පන්දුව රැකීමෙන් අපේ එදා තරගය ජයග්‍රහණය කරනවා. ඉතින් සඳුන් හංසජිත් දැන් මේ ඉන්නේ පිටියට. මේ ඉන්නේ මෑත වකුවනේ කාගේ තිත් දිනාගත්ත පෙරලි කාලය එල්ල කීඩකෙක්. නිහඬ සේවයක් කරන නිහඬ ගමනක් යන ජවන්ත පිටිකරුවෙක්. මෙන්න රෙජිමෙන්තු එල්ලේ සූර්යා. මෙන්න 44 ජාතික සූර්යා මෙන්න 48 වන ජාතික සූර්යා ඒ වෙන කවුරුත් මේ මිත්‍රාවයි මේ සඳුන් හංසජිත් කියද්දී කවුරුත් දන්න සඳුන් හංසජිත් ගහන පාර එවර පෙටි පාරයි පිටියේ ගහන්නේ. හොඳ පිටියේ ඉෂාන් කෞසල්‍ය බාල සූර්ය පන්දු බාර කරනවා පිටියේ. ඉතින් ඉෂාන් කෞසල්‍ය බාල සූර්ය ඉන්නවා පිටියේ හොඳින් බාර කරනවා. ඉතින් පසුපස පන්දු රකින්න පුස්පික හිරන්ත ගුණසේකර ඉන්නවා පිටියේ වටිනා කියන එල්ල කීරකෙක් ඉන්නවා. ඉන්න තනක දවුදිත් සංජීව අර වටිනා කියන ලකුණ අපිට නැති වුණ ලකුණ ආරම්භක වෙඩිමුර ඔයාගේ යස්තියෙන් එනවා මේ වටිනා කියන පිටියේ. ඉතින් අපි තව එකක් ගහනවා නම් උචිත් මේ පිටියේ මහේෂ්ගෙන් ඉල්ල ගන්න පන්දු හරි හැටියට. මහේෂ් මෙයාට දෙන්න හරි හැටි පන්දුවට මෙයා ගහනවා අනිවාර්යයෙන්ම වටිනා කියන පිටියේ වටිනා කියන ලකුණක්. ඉතින් උදිත් සංජීව කලබල අනවශ්‍ය මිත්‍රයා. කලබල යනවශ්‍ය අපිට පිටියේ මන්ද හදිස්සි වුණොත් කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඉතින් උදිත් මේ පිටිය තේරුම් බේරුම් ගන්න පළවෙනි වර්මස්ථානය තුල ප්‍රබලයා ඉන්නවා දවන්තය සඳුන් හංසජිත් වෙනුවෙන්. ඉතින් සඳුන් හංසජිත් වෙනුවෙන් දාවදික පළවෙනි වර්මස්ථානය තුල ඉන්නවා. ඉන්න මොහොතක උදිත් මේ පිටිය තේරුම් බේරුම් අරගෙන ගහනවනම් පාර උචිත් මේ උදිත් සංජීව ගහන පාරද ඈතින් ඈතටද එවර ගහන පාර ඒක කැටි පාර වේගෙන් නතර වීම හොඳයි. හොඳයි පිටියේ නතර වීම හොඳයි පිටියේ වටිනා කියන පිටියක්. ඉතින් වටිනා කියන පිටිය දැන් එක් ලකුණයි සොයාගෙන තින්නේ චමෝත් නිලංගත් නායක 49 වන ජාතික සූර්යා. ඉතින් ඔහු ඉන්නවද වර්තමාන මහභාගයේ සාන්ත ජූටේ කොඳුනාරටිය. ඔහු ඉන්නවා වර්තමාන නායකත්වයේ